හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මම මේ අද හදන්න හිතාගෙන ඉන්නේ බ්‍රෙඩ් රෝල් රෙසිපි එකක්. මේක ඉතින් මම දැක්කේ ඇත්තටම YouTube එකේ. මේක මට හිතුනේ ඉතින් try කරලා බලන්න ඕනි කියලා ස්නැක් එකක් විදියට ගන්න පුළුවන් දෙයක් හින්දා. අනික මේක ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ගොඩක් දේවල් අපිට ඕන කරන්නේ නැහැ මේක හදාගන්න. ඉතින් මම දැන් මේ ඉස්සල්ලාම කරන්නේ මේකට ඕන කරන පාන් ටික අපි ලෑස්ති කරගන්නවා. මේ විදිහට බ්‍රෙඩ් ස්ලයිස් ටිකක් අරගෙන ඒකේ මැද මේ විදිහට පරිස්සමට කපලා අයින් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ කරන්නේ ඒක මේ විදිහට මම ස්ලයිස් 8ක් විතර කපා ගන්නවා. ඒක කපාගෙන පැත්තකින් තියලා ඊළඟට අපිට කරන්න ඕනේ රෝලින් පින් එකක් අරගෙන මේ කපාගත්ත ස්ලයිස් එක හොඳට තුනී කරගන්න ඕනේ රෝලින් පින් එකේ. මම දැන් මේ කරන්නේ මේක මේ ස්ලයිස් එක හොඳට තුනී කරගන්නවා. මේක තුනී කරගන්න තරමට ලේසි අපිට රෝල් එක හදාගන්න. මේ විදිහට අපි එකින් එක රෝලින් පින් එකකින් හොඳට මේක මේ තුනී කරගෙන මෙන්න මේ විදිහට අපි එකින් එක පැත්තකින් තියාගන්නවා. මේක ළමයි ඉතින් ඇත්තටම ඔයාලට ටී ටයිම් එකට වගේ හදාගන්න පුළුවන්. ලේසි රෙසිපි එකක්. අනික පොඩි අයත් ආසාවෙන් කන කෑමක් මේක. ඉතින් ඔයාලත් මේ කෑම එක try කරලා බලන්න. මේ විදිහට අපි කපාගෙන පැත්තකින් තියාගෙන මේකට ඊළඟට අපිට ඕන වෙනවා ළමයි බිත්තර දෙකක් විතර ඕන වෙනවා. මේ විදිහට අපි බිත්තර දෙකක් අරගෙන කඩලා බෝල් එකකට දාගෙන ඒක හොඳට මේ ගසා ගන්න මේ බිත්තර එක. පුළුවන් නම් ඔයාලට මේකට සෝල්ට් එකකුත් අපි ඇඩ් කරගන්නවා නම් හොඳයි. මේ විදිහට මේක හොඳට බීට් කරගන්න ඕනේ අපේ එග් එක. ඊට පස්සේ අපි අර මේ රෝලින් පින් එකෙන් හොඳට මේ තුනී කරගත්ත අපේ බ්‍රෙඩ් ස්ලයිස් ටික අරගෙන මේ විදිහට මේ සොසේජ් එකක් තියලා හොඳට ඔයාලා මේක රෝල් කරගන්න. ඔයාලා ගාව තියෙනවා නම් මේකට රෝල් කරගන්නකොට චීස් ස්ලයිස් එකකුත් තියාගන්න. එතකොට ඇත්තටම මේක රසයි. මම අද හදන වෙලාවේ මේක තිබුණ නැහැ. අපේ ගෙදර චීස් ස්ලයිස් තිබුණ නැහැ. ඒ නිසා මට මේකට එකතු කරගන්න බැරි වුණා. ඔයාලා ගාව තියෙනවා නම් මේ ගමම්ම චීස් ස්ලයිස් එකක් තියලා මේ විදිහට මේක රෝල් කරගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම රෝල් කරගෙන අපි පැත්තකින් තියාගමු. දැන් මේ දකින්න ඔයාලා අපි මේ තියෙන ඔක්කොම මේ අපේ බ්‍රෙඩ් ස්ලයිස් ටික සොසේජස් දාලා අපි මේ විදිහට රෝල් එකක් විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකට පාන් කුඩු අරගෙන පාන් කුඩු වලින් අපි මේක දවට ගන්න ඕනේ. මේකට ළමයි අතරම මම ගොඩක් දැක්ක වීඩියෝස් වල තිබුණේ මේ චිප්ස් ගන්නවා. මම ළඟ චිප්ස් තිබුණේ නැහැ. ඒ නිසා මට චිප්ස් ගන්න බැරි වුණා. ඉතින් ඔයාලා ගාව චිප්ස් නැත්තම් මේ විදිහට පාන් කුඩු අරගෙන අපි අර කලින් බීට් කරලා තියාගත්ත අපේ මේ බිත්තර මිශ්‍රණය තියෙනවනේ මේ මිශ්‍රණය මේක හොඳට පොඟවගෙන ඊට පස්සේ මේ බ්‍රෙඩ් ස්ලයිස් වල පාන් කුඩු ටික හොඳට දවට ගන්න.
මෙන්න මේ විදිහට තමයි ළමයි අවසානට මේ අපිට දෙක ගන්න පුළුවන් වෙන්නේ. මේ පාන් කුඩු හොඳට මේ රෝල් එකේ හොඳට දවඩ ගත්තයින් පස්සේ මම මේක කරන්නේ ළමයි එයා ෆ්‍රයි එකේ දාගන්න එක. ඔයාලට ඕන නම් මේක තෙල් ටිකක් දාලා ඉවරලා බැද ගන්නත් පුළුවන්. මම බැද ගන්න යන්නේ නැහැ. මට හිතුණා මේක එයා ෆ්‍රයි එකට දාගත්තොත් ලේසි කියලා. ඒ නිසා මම මේක එයා ෆ්‍රයි එකට දාගත්තා. ඔයාලට එයා ෆ්‍රයි එකක් නැත්තම් මේක තෙල් ටිකක් දාලා බෙදලා ගන්නත් පුළුවන්. මම එකපාර රෝල් 4ක් විතර දානවා. දාලා ඉවරලා මම මේක එයා ෆ්‍රයි එකේ විනාඩි 10ක් විතර වගේ තියලා තමයි මම ආපහු මේක ගන්නෙ. දැන් මේ තියෙන්නේ විනාඩි 10ක් විතර තිබ්බන් පස්සේ රෝල් එක දැක ගන්න පුළුවන් වෙන විදිය. මේක හොඳ ගෝල් කලර් එකකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ගානට එන්න ඔයාලා එයා ෆ්‍රයි එකෙන් මේක එළියට ගන්න. මම මේ 4 අරගෙන ආපහු සැරයක් ඉතුරු මම මේකෙන් රෝල් 8ක් හැදුවනේ. ඉතුරු ටිකත් මම ආපහු සැරයක් එයා ෆ්‍රයි එකට දාගන්නවා තමයි දැන් ඔයාලා මේ දකින්නේ. මේ තියෙන ඉතින් අපි හදාගත්ත රෝල් ටික. දැන් අපි මේකේ රස කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලා try කරලා බලන්න.